අපලා තේවල ප්ලේන් ටිකක් හදන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලෝ ඉවරයි මං අවන් එකෙන් බාගත්තා. අදත් ඕගොල්ලන්ව මං සාදරයෙන් පිළිගන්නවා. මම අද කුරක්කන් කේක් තමයි හදන්න යන්නේ. ඉතින් මම කුරක්කන් ග්‍රෑම් 125ක් අරන් තිනවා, මාගරින් ග්‍රෑම් 125ක් අරන් තිනවා, දුඹුරු සීනි ග්‍රෑම් 125ක් අරගෙන තිනවා. මේක ඕගොල්ලන් ලොකු ඇට ගත්තොත් හීනියට කුඩු කරලා ගන්න. එතකොට බිත්තර දෙකක් අරගෙන තිනවා, බේකින් පවුඩර් අරගෙන තිනවා, වැනිලා අරගෙන තිනවා, ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගෙන තිනවා. මම ඉස්සෙල්ලම දුඹුරු සීනි ටික භාජනයට දාලා මාගරින් සමග බීට් කරන්නයි හදන්නේ. මේකට බීටරයක් ඕනේ නෑ, මම විස්ක් එකක් තමයි අරගෙන තියෙන්නේ. ඕගොල්ලන්ගේ බීටරයක් තියෙනවා නම් බීටරෙන් මේව කරත් කමන්නේ. මම පොඩි ප්‍රමාණයක් හන්ද විස්ක් එක තමයි පාවිච්චි කරන්න හදන්නේ. අපි කනදාම් පාන් පිටි දාන්නනේ හදන්නේ. අද කුරක්කන් දාලා තමයි මම හදන්නේ. බලන්න බලමු මේකත් අපිටම තියෙන්නේ. මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා මම තව රස වැඩි කරගන්න මේකට හකුරු ග්‍රෑම් 10ක් විතර හීනියට ලියලා අරගෙන තියෙනවා. මම ඒකත් මේකටම දාලා හොඳට මේක දිය වුණාට පස්සේ ඒකත් මේකටම දාලා ගන්නවා. ඇත්තටම විස්ක් එක ගන්නවට වඩා මේ වගේ හැන්ඩකින් ගහ ගන්නකොට සීනි ටික ඔක්කොම ඉක්මනටම දිය වෙලා යනවා. දැන් මම මේ ලියාගත්ත හකුරු ටිකක් මේකටම දානවා. දැන් මේක ඔක්කොම සීනි ටික දිය වෙලා තියෙන්නේ. මම මේකත් මේකටම දාලා කලවම් කරගන්නවා. තවත් රස වැඩි වෙන්න. ඊට පස්සේ මම මේ එක බිත්තරේ ගානේ දාලා බීට් කරගන්න හදන්නේ. අපි සාමාන්‍යයෙන් කේක් එකක් හදනකොට බිත්තර දාලා තමයි වැඩිපුර බීට් කරන්නේ. එතකොට හොඳට කේක් එක පිපිලා එනවා. හරි ලේසියි මේ කේක් එක හදන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ. දැන් මම අනිත් බිත්තරෙත් දාගන්න හදන්නේ. ඕගොල්ලෝ බිත්තර දානකොට එකින් එක වගේ කඩලා බල්ලා දාන්න, නැත්නම් නරක් වෙච්ච බිත්තරක් දානවා. එකපාරට කේක් එකට බිත්තරේ දාන්න යන්න එපා. ඇත්තටම මේ කුරක්කන් වලින් හදන එක ඇඟටත් ගුණයි, පාන් පිටි වගේ නෙමෙයි. දැන් මම මේකට තේ හැඳි එකමාරක් බේකින් පවුඩර් දාන්න හදන්නේ. දාලා මං හලා ගන්න හදන්නේ පිටු ටික දාලා. හරිම ලේසි කුරක්කන් එක හරිම සුවඳයි. ඇත්තටම ඉතින් හවසට තේ බොන වෙලාවට මේ වගේ කුරක්කන් කේක් කෑල්ලක් කාලා ප්ලේන් ටිකක් බොන්න තියෙනවා නම් හරිම ෂෝක්. කඩේට දුවනවා, බනිස් ගෙඩියක් ගේනවා. ඒ වගේනේ අපි කරන්නේ. ඇත්තටම ඉතින් මේ වගේ බනිස් වලට වඩා මේ වගේ දෙයක් හරිම ඇඟට ගුණයි. දැන් මම ඔක්කොම මේක කලවම් කරගන්න හදන්නේ.
මම එතකොට මේකට කිරි පිටි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි ගන්න පුළුවන්. මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගෙන තියෙනවා. තවත් රස වැඩි වෙන්න කියලා හිතාගෙන. මම මේ ටික ඔක්කොම දානවා. දැන් මම වැනිලා තේ හැන්දක් දාන්න හදන්නේ. දැන් මම විනාඩි 5කින් oven එක සෙන්ටිග්‍රේඩ් අංශක 180ට ප්‍රීහීට් කරගන්න විනාඩි 10ක් ගහලා තියෙනවා. ඊට පස්සේ මම කේක් එක තැටියට දාලා පෙන්නන්නම්. දැන් මම අදාගත්තු කුරක්කන් කේක් එක oven එක ඇතුළට දාන්න හදන්නේ. අපි පැය භාගයක් තියලා බලමු කොහොමද කියලා මගේ කුරක්කන් කේක් එක. ඉවරයි මම oven එකෙන් බාගත්තා. ගාන්ට කේක් එක හොඳට තැම්බිලා උඩට ඇවිල්ලා තියෙනවා මේ බලන්න. මම ටූත් පික් එකකින් ඇනලා බැලුවා. ගාන්ට තැම්බිලා මේ පොඩ්ඩක්වත් නෑගේ මේ වෙලා නෑ ගාන්ට තියෙනවා. ඉතින් අද හවසට බිස්කට් ගෙනාවිත් නෑ. එතකොට බනිස් මොනවත් ගෙනාවිත් නෑ. මගේ මේ වටිනාම ගුණදායක කුරක්කන් කේක් කෑල්ලෙන් කෑල්ලක් කන්න තමයි මම හිතාගත්තේ. කපන්නත් පුළුවන් අගේ. එච්චරටම සොෆ්ට්. ඇත්තටම අපේ පාන් පිටි කනවට වඩා මේ වගේ කේක් කෑල්ලක් කනවා නම් ඇඟට හරිම පෝෂ්‍යජනකයි. ගොඩක් අය අද පාන් පිටි වලින්මයි කේක් හදන්නේ. ඉතින් ඇත්තටම අපි අද මේ විදිහට කේක් හදන්න පටන් ගනිමු කියලා මං කියනවා හැමෝගෙම කේක් හදන අයගෙන්. මේ බලන්න. දැන් නම් දුමත් යනවා හදපු ගමන්නේ. මේ බලන්න කේක් කෑල්ලේ තියෙන සොෆ්ට් ගතිය අල්ලන්න බෑ මේ. හරිම සොෆ්ට්. හරිම රස පාටයි. ඉතින් අද මං ගෙදර හැමෝටම මේ කේක් කපලා තේවල ප්ලේන් ටිකක් හදන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලොත් මම මේ හදපු කුරක්කන් කේක් එක මේ විදියට හදලා මට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආපහු හමු වෙමු. ඉතින් ඕගලන්ට සුබ දවසක්. මගේ වීඩියෝ එක නැරඹුවට ඕගලන්ට ගොඩාක් ස්තුතියි. හොඳයි.